ඉතින් ඔයාගේ වාහනයට තෙල් ගහගන්න QR කෝඩ් එක හදාගන්න ගිහිල්ලා කලින් රෙජිස්ටර් වෙලා තියෙනා වගේ ගොඩක් එරර්ස් ආපු කෙනෙක්. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් මේ වගේ එන ප්‍රශ්න වලට මේ විදිහ රජයේ පැත්තෙන් WhatsApp අංකයක් හඳුන්වා දීලා තියෙනවා මේකට විසඳුමක් විදියට. ඉතින් මේ WhatsApp අංකය හරහා තොරතුරු ලබා දීලා අපිට QR කෝඩ් එක සකස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නම් එහෙම ලබා දෙන්න ඕනේ තොරතුරු මොනවද සහ ඒවා ලබා දෙන්න ඕනේ කොයි විදියටද කියලා. ඉතින් ඔයාලට තිරේ දැක් ගන්න පුළුවන් මොකද්ද මේ WhatsApp අංකය කියලා. ඉතින් අපි කතා කරමු මොනවද අපි මේකට ලබා දෙන්න ඕන තොරතුරු කියලා. මුලින්ම ඔයාගේ වාහනේ අංකේ ටයිප් කරලා යවන්න ඕනේ. මේකේ ඔයාගේ නම්බර් ප්ලේට් එකේ ෆොටෝ එකක් ගහලා යවලා හරියන්නේ නැහැ. ඒක ටයිප් කරලා යවන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ජාතික හැඳුනුම්පත හරි එහෙමත් නැත්නම් රියදුරු බලපත්‍රය හරි එහෙමත් නැත්නම් ඔයාගේ පාස්පෝර්ට් එකේ හරි ෆොටෝ එකක් යවන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ වාහනේ වළංගු ආදායම් බලපත්‍රය ඕනේ. ඒ වගේම ඔයාගේ වාහනේ ලියාපදිංචි කිරීමේ සහතිකය ඕනේ. ලියාපදිංචි කිරීමේ සහතිකය කියන වාහනේ පොත කියන්නේ. අන්න ඒක තමයි ලියාපදිංචි කිරීමේ සහතිකය වෙන්නේ. මෙතෙන්දී වැදගත් දෙයක් තියෙනවා. ඔයා ඉදිරිපත් කරන වගේ ජාතික හැඳුනුම්පතේ අංකය සහ ඔයාගේ වාහනේ පොතේ තියෙන අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය සමාන වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඔයාට මේ හරහා හදා ගැනීමේ හැකියාවක් නැහැ. හැබැයි ඔයා සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් හරි අරගෙන ඔයාගේ වාහනේ පොත තාම ඔයාගේ නමට සකස් කරගෙන නැත්නම් ඒ වගේ අවස්ථාවකදී මේ QR කෝඩ් එක සකස් කරගන්න විදියක් ගැන තාම සඳහනක් අපිට හම්බුන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධව ඉදිරියට එන තවත් අප්ඩේට්ස් දැනගන්න අපේ channel එක subscribe කරලා share කරලා like කරලා අපිත් එක්ක set වෙලා ඉන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාට සුබ දවසක්.